මේ සියලු පුද පූජාවන් තුළින් මෑණියන්ට පහර කරන්න මේ අග්නිය හරහා පූජාවන් මේ මෑණියන්ට පානීය දෙවියන් වහන්සේ මේ අග්නියට අපට ආශිර්වාද කරන සේක්වා.
ගෞතම ස්කන්ධ කුමාර නාමෝපලක කතන මුදිත රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේගේ රුවන් දෙවි විමානට අධිග්‍රහිත වන්නා ඔබ වහන්සේ වෙත බුදාගෙන ගුරු දීක්ෂා අවසර ලබාගෙන උතුම් වූ ගුරු පාදුකා වේදගෙන අවසර කරාගෙන ස්කන්ධ දුර වැඩියා උතුම් කතන මුදිත රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ දැනවැරදීමක් කතරවැරදීමක් කටවැරදීමක් දහසක් කෝටියක් වැඩි දෙතා සමා වෙලා මෙවැනි මේ දරු දෙපළටත් හරි ආකාරයේ දරු පවුලේ දරු මාපිය දෙපළටත් ඒ අය මේ තැනට ආපුණාගේ සහෝදර ආදී මුණුපුරාදී හැමදෙනාටමත් හරි ආකාරව මේ යුද්ධ දිනත්‍රය තුල මේ සහ සම්බන්ධ වන හැමදෙනාටමත් උතුම් කතරවැරදී හාමුදුරනේ බෝහන්සේගේ ආශිර්වාදයේ තුලින් ඇති වෙලා තිබෙන්නා වූ රවිචන්ද්‍ර කුජ බුදු කුරු ශුක්‍ර සනි රාහු කේතු යක්ෂාවිල්ද ව්‍යාපාර දල්ති උරුවෙන් දුරටපත් කරවා දිනසියු තුන්පතුන් සිතරවතනා කාණෙන් සාර්ථක කර දීලා හරියාකාර උතුම් මහා බලවන්තෝ ශක්තියන් කතකම දෙහි හාමුදුරනේ ස්කන්ධ කුමාර ශක්තියෙන් වත් කරමින් හරියාකාරව ඔබ වහන්සේට පුද පූජා කරේ පිහිටෙන් හරියාකාරව මේ දරුදවල තියෙනා සියලුම සකල විද දෝෂාන්ධකාරවල් දුරු කළ හරියාකාරව ආර්ථය කර දීලා හරියාකාරයට සාධ්‍යයන් පත් කළ සියලු දුපතුන් සිතරමතරාකාරයම සාර්ථක කළ ආශිර්වාද කරනු දුමු ඕම් සරවණ භවාය නමः ඕම් සරවණ භවාය නමः ඕම් සරවණ භවාය නමः දානය ලැබුණා. මෑණියන්ගේ ආශිර්වාදයෙන් දානය ලැබුණා. මේ පාර අපේ පීඨයේ එන වැසිපතුන්ට ගෙදරම මේ දැරිවි ගෙදරම උයාගෙන මේ සියලු දෙනාම එකතු පාදක කරගෙන ඔයාලගේ තියනවාද කාගේ හරි කොහොමද තියාගෙනවද මේ මලකේ ආදී පිටින්දනේ එතකොට මේ දාන වේල එයාලා බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ඉතුරු පාදක කරගෙන ගෙනල්ලා ඔයාලා හැමෝටම බෙදනවා විශේෂයෙන් අපි පින් පමුණවන්න අපි බෞද්ධයෝ වශයෙන් පින් දෙනවා කියලා එකක් තියෙනවනේ අපි ස්තුති කරනවා පින් දෙනවා කියන එක කරන්න ඕනේ හින්දා ඔය නම මොකද ගයාන් ඒ දරුවගේ මේ ෆැමිලි එකේ ආනිසංසය ඇත්තටම මේ දක්ෂිණේශ්වරී කාලිමෑණියන්ගේ ශක්ති පීඨාශ්‍රමය කියලා කියන්නේ මම හැමදාමත් කියන දෙයක් තමයි මෑණියම මුණ ගැහෙන්නේ ඉහළම මට්ටමේ මානසික ශක්තියින් දියුණු කරන යෝගීන්ට යෝගිනියන්ට ශක්තිලාභීන්ට තමයි මෑණියෝ මුණ ගැහෙන්නේ එවැනි තැනක මේ දාණය මේ පිළිගන්නේ එතකොට ඔයාලගේ මේ ජීවිතවල තියෙන හැම කරදර මේ වෙනකොට ඇත්තටම තමන්ගේ කියන දේවල් කැප කරලා තමන්ගේ කියන ආකාරයකට බලවත් කරගෙන මේ වෙනකොට බොහෝම මේ අසීරුතා මැද තමයි නොයේ අසීරුතා මැද තමයි ඔය කරගෙන යන මේ ව්‍යාපාර පවා කරගෙන මේ හතුරු බලවේග දුක් කරදර මැද තමයි කරගෙන යන්නේ. එතකොට අද මෑණියන්ගේ මේ පීඨයට ඇවිල්ලා ඒ දානේ දෙන ආනිසංසෙම ඔයාලා තියෙන සතුරු කරදර සම්පන්නලු හිරියන බාධාවල් හැම දෙයක්ම නිදහස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇති වෙලා තිබෙන සියලුම අනවින කොඩිවින අදිවින බාන්දර හේනියන් ඇස්වහා දෝෂ කටවහා දෝෂ එක්වහා දෝෂ දුරු වෙලා යන්නේ ගමන පිට ආරක්ෂාව ලැබිලා ඔයාලට ඔය ඉන්න භූමියේ ඉවිවෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා මේ වගේ තමයි ඔයාලගේ කුල පරම්පරාවලින් මිය පරලෝකෝ සිටින බලාපොරොත්තු වෙන මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ කියනවා සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් පොදුවේ මේ නම් නොකියුවත් ඒ සියලුම මලගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ දාණය උයන්න ඔයාට අතහිත දීපු උදව් කරපු ඒ හැමදෙනාගේම ජීවිත සවිසාර වෙලා යහපතක් සතාසාර්ධයක් උදා වෙලා සියලු සිතුම් පතුම් සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වෙලා කරන කින රැකී ආරක්ෂාදී වෙලෙන්දාම් ජීවනෝපායවල වේලන් ඒ සියල්ලක්ම සාර්ථක වෙලා දියුණුවෙන් දුරටපත් වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරලා තමයි අද ඔයාලගේ දාණය අතරම මම හදවතින්ම දක්ෂිණී මෑණියන්ගේ බලයෙන් ශක්තියෙන් හැම දෙයක්ම විසඳලා හැම යහපත් ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වෙලා කිසිදු නරකක් නපුරක් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි හරියාකාරව මම ඇත්තටම මේ හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. හරි ඒ හින්දා උපවාස කරපු අයට ඉන්නවා මෙතන මේ ඉබන්නේ ඔයාලා මේ බෙදන්න ඊට පස්සේ සරලව බෙදාගෙන යන්න. අනිත් එක මේ තව දානයක් දෙන්න තියෙනවා. පොතා
Ayam makanan mobil. Apa?